රාක්ෂයන්ගේ සෙවනෙලි රාජධානියේ ගිගුරුම් හඬක් නැගුණා. ගිනි කඳු පුපුරා ගියා, පොළව විවුලන්නට වුණා. මොකද වෙන කිසිම දරුවෙකුට සමාන නොවන දරුවෙක් ඉපදිලා හිටියා. ඔහු භයානක අසුර වජ්‍රංගගේ සහ ඔහුගේ දරුණු රජින වූ වජ්‍රංගීගේ පුත්‍රයා විය. ඔහුගේ නම තාරක ලෙස හඳින්වුවා. එහි තේරුම බලගතු තැනැත්තා යන්නයි. ඔහු සාමාන්‍ය දරුවෙක් නොවීය. ඔහු අස්වාභාවික වේගයකින් වර්ධනය විය. ඔහුගේ ශරීරය ගින්නෙන් කැටයම් කරන ලද ගලක් මෙනි. ඔහුගේ බැල්ම අකුණු සැරයක් මෙන් තියුණු වේ. ඔහුගේ බලය සහ ශක්තිය ගැන අසුර ලෝකයම කතා කළා. ඇතැම් අය ඔහුගේ නම කියන්නත් බයක් දැක්වුවා. නමුත් තාරක ශක්තියෙන් පමණක් සෑහීමකට පත් වුණේ නෑ. ඔහුට තව තවත් බලය ලබා ගන්න ඕන වුණා. ඒ නිසා තම මවගේ ආශිර්වාදය ඇතිව මඩු වනාන්තරයට පිටත්ව ගියා. අහස පවා කම්පා කරන්න පුළුවන් තරම් භයානක තපසක යෙදෙන්නට ඔහු කටයුතු කළා. ඔහු අවුරුදු 400ක් තිස්සේ භාවනා කළා. එක කකුලකින් ඊට පස්සේ එක ඇඟිල්ලකින් හිටගෙන භාවනා කළා. මෙම නොසැලෙන භක්තිය බ්‍රහ්ම දෙවියන් දැක්කා. අවසානයේ බ්‍රහ්ම දෙවියන් ඔහු ඉදිරියේ පෙනී සිටියා. පවසන්න. ඔබ මොනවද සොයන්නේ? තුන් ලෝකයෙන්ම මට අසම සම ශක්තියක් ලබා දෙන්න. ඒ වගේම ශිවගේ පුත්‍රයාගේ අතින් පමණක් මට මරණය පැමිණේවා. බ්‍රහ්ම දෙවියන් පසුබට වුණා. නමුත් උග්‍ර තපස් රකින තාරකව නොසලකා හැරිය නොහැකි වුණා. බ්‍රහ්ම දෙවියන් ඔහුට වරය ලබා දුන්නා. අසුරයන්ගේ ගුරුවරයා වූ ශුක්‍ර විසින් තාරකට ඔටුනු පලදවා ඔහු යක්ෂයන්ගේ රජු බවට පත් කළා. ඒ ඔටුන්න තුන් ලෝකයටම භීතියක් ගෙනාවා. ඔහු ස්වර්ගලෝකය ආක්‍රමණය කර ඉන්ද්‍රව ඔහුගේ සිංහාසනයෙන් එළවා දමා තමා විශ්වයේ නව පාලකයා ලෙස ප්‍රකාශ කළා. ඔහු තමාගේ ජනතාව ආරක්ෂා කළා. නමුත් දෙවිවරුන්ට වදහිංසා කළා. දෙවිවරුන්ගේ වස්තු කොල්ල කෑවා. තුන් ලෝකයේම ආධිපත්‍ය පතුරන්නට වූවා. දේවතාවෝ වෙවුලන්නට වූහ. ඒ අනාවැකිය ඉටු වුණා. තාරකව පරාජය කළ හැක්කේ ශිවගේ පුතාට පමණයි. නමුත් ශිවට පුතෙක් සිටියේ නැහැ. ඈත හිමෙන් පිරුණු හිමාලය කඳුවැටියේ රාත්‍රිය උදා වී තිබුණා. සුළඟ නතර වී තිබුණා. ලෝකය හුස්ම හිරකරගෙන සිටියා. ඔබ ලැහැස්තිද? මේ නිහඬතාවයේදී ශිව මෘදු ලෙස තම දෑත් පාර්වතීගේ දෑස් මත තැබුවා. සඳෙලියෙන් සහ හිමෙන් ඔවුන් වැළඳගත්තා. දිව්‍ය ආත්ම දෙකක්, එක් සදාකාලික ආදරයක්. නමුත් ඔවුන්ගේ සතුට ඒ මොහොත බිඳී ගියා. කැරකෙන මීදුමේ සිරුර අළුවලින් තැවරී තිබුණ රූපයක් ඉදිරියට පැමිණියා. ඇගේ දෑස් ශෝකයෙන් පිරී තිබුණි. අය කවුද? ඊළඟ කොටසින් හමුවෙමු.